ක්‍රියාකාරීත්වය මොන අයුරින්ද සිදුවන්නේ කියා ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. උත්සව සමයෙන් පසු සමස්ත මිලදර්ශකයෙහි සුළු ඉහළ යාමක්. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරද්දී එය වෙළඳපොළ ආරම්භයේ සිටම මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට එය 0.64ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. එය ඒකක ලෙස ඒකක 99.68ක්. දිනය අවසන් වන විට සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 15625.88ක් ලෙසයි. තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL 20 මිලදර්ශකයේද ආරම්භයේ පටන් මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට එය 0.65ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. එය ඒකක ලෙස ඒකක 29.95ක්. දිනය අවසන් වන විට S&P SL 20 මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 4644.49ක් ලෙසයි. අද දිනය තුළ වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 792.76ක් ලෙස වාර්තා වෙද්දී වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වූයේ රුපියල් බිලියන 5572.62ක් ලෙසයි. අද දිනය තුළ ක්‍රොසික්ස් වාර්තා නොවූ අතර විදේශීය ගනුදෙනු වෙත අවධානය යොමු කරද්දී විදේශීය විකුණුම් රුපියල් මිලියන 61.84ක් වාර්තා වූවා. එය මුළු පිරිවැටුමෙන් 7.8ක්. එවැගේම විදේශීය මිලදී ගැනීම වෙත අවධානය යොමු කරද්දී විදේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 11.73ක් වාර්තා වූවා. එය මුළු පිරිවැටුමෙන් 1.5%ක ප්‍රතිශතයක්. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව මිල ගණන් ඉහළ ගිය සමාගම් අතර ප්‍රමුඛත්වය ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට් හිමි කර ගනිද්දී ඉන්පසුව පිළිවෙලින් ඉක්විටි 2, ටෙස් ඇග්‍රෝ නොන් වෝටින්, මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් සහ ටෙස් ඇග්‍රෝ වෝටින් යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. එමෙන්ම දිනය තුළ මිල ගණන් පහළ ගිය සමාගම් අතර ප්‍රතිශතාත්මකව වැඩිම මිල පහළ යාමක් වාර්තා කෙරුණේ S&P ෆයිනෑන්ස් සමාගමයි. ඉන්පසුව පිළිවෙලින් පැරගන් සිලෝන්, මලයන් පිප්ස්, මාවලි රිච් හොටෙල් සහ ප්‍රික්කියා යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. අද දිනය තුළ සමස්ත මිලදර්ශකයේදී ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ සමාගම් ඒකක අනුපිළිවෙලින් ප්‍රමුඛත්වය LLC හෝල්ඩින්ස් හිමි කර ගනිද්දී ඉන්පසුව පිළිවෙලින් සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, කාසන් කම්බර්බැච්, වැලිබල් වන් සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. එමෙන්ම සමස්ත මිලදර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ සමාගම් ඒකක අනුපිළිවෙලින් ප්‍රමුඛත්වය ඩයලොග් ආසියාට හිමි කර ගනිද්දී ඉන්පසුව පිළිවෙලින් රිචඩ් පීරිසන් කම්පැනි, කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන්, අයිකින් ස්පෙන්ස් හොටෙල්ස් හෝල්ඩින්ස් සහ ඩීප් ප්‍රොඩක්ට් යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. අද දිනය තුළ සාරාංශයක් ලෙස ගත් කල කොටස් වෙළඳපොළෙහි ඉහළ යාමක් තමයි පෙන්නුම් කරන්නේ. හෙට දිනේදීත් මෙවන් වූ සාරාංශගත තොරතුරු සමගින් ඔබ හමු වනතුරු සුබ දවසක්.